නෑ නෑ මම වාට කියන්නේ අපි සුවඳ අපි එදා වගේ යාළුවා ගින්දියා මේක ඔයා නතර කරන්නකෝ නෑ නෑ ඔක නතර කරන්න නෑ නෑ මම තරහ නෑ දෙන්නකෝ නෑ 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 මට මම මේන්නකෝ මම හොඳට අහගන්න චරිත් ඔය කට්ටියට මං සල්ලි දෙන්නත් ඉස්සලා මම කිව්වා මට මේකේ රුපියලක්වත් එපා හොඳට අහගන්නකෝ ඔය තුන්දෙනා ආවට පස්සේ රකිතයි ඔයයි අර අරුණ ආපේක ඌයලා S2 ලොක් කරලා මම හිතුවේ ලක්ෂ 200න් 300 විතර කියලා මම දන්නේ නැහැ නේ ඔය ඩීල් ගැන ලක්ෂ 2000 3000 ගියද්දිත් මම ලක්ෂ 10 අරන් යද්දිත් ලක්ෂ 10ක් ගෙනල්ලා ඔකට තියද්දිත් අරුණ S2 ලොකු කරගෙන ඉදියා මම උතෙන් තමයි හොයාගත්තේ ඊට කතාවක්වත් නැහැ වචනයක්වත් නැහැ උඩ කෝල් එකක් ගත්තව ආන්සර් කරන්නෙත් නැහැ ඉතින් මම දැනගත්තා මේක තමයි පටන් ගැම්ම කියලා. ඕක අපිට මෙහෙමයි මම දැන් තීන්දුවක් ගත්තානේ පොඩ්ඩක් මම වාට මම සල්ලි දුන්නේ මං වාට කිව්වා මට මේකට රුපියලක්වත් ඕනේ නැහැ. ඉන්නකෝ මට මේක 7-10ක්වත් එපා. මේ මල්ලි වෙනුවෙන් මට කරන්න දෙන උදව කරන්න මම මේවා ඩීල් එකක් නෙමෙයි කරන්නේ. මොකද ගාන පොඩ්ඩක් එහෙම වෙනකොට මම බැලුවා පොඩි ගාණෙන් කරලා දෙන්න මේ මිනිසුන්ට මේ වැඩේ ඔකට එක තියෙන ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක පොත රකිත රාජපක්ෂ නාවේ අධිකරණපතික පුතා ආවේ. මං හිතුවා මොන හරි දෙයක් කළා මනුෂ්‍ය අතින් මොන හරි දෙයක් කළා කරා. ඊට පස්සේ ලක්ෂ 10ද ගාන කතා කරා 2000ක් ආවා 2000න් උකට 10ක් දුන්නා. ඊට පස්සේ ලක්ෂ 200ක් දුන්නා. මෙතනින් එහාට මං කතා කරන්නේ දැන් මෙතන පොඩි ඉන්නකෝ ජරිත් මට පොඩ්ඩක් මට විනාඩියක් දෙන්නකෝ මම මේක බැලුවානේ මං වාගේ වචන විලාසය බැලුවා රකිතගේ වචන විලාසය බැලුවා ඔයා බොරු කියද්දි රකිත අහගෙන ඉඳලා ඒක සාධාරණීය කරා ඒක මම හොඳට දන්නවා ඕක උසාවිය යන්නේ නෑ ඩීල් එක කතා කරා ඕක ආරක්ෂක ලේකම් හරි මොකා හරි ගම සමන් එක අස්සම් කරන්න බෑ ඌ නිකන් අස්සම් කරන ඌ ලක්ෂ 500ක් හරි ගන්නවා හරි මම බැලුවා ඉතින් ගානක් කෙනින්දනේ පොඩක් ඔයා කිව්වා කතා ඔය කිව්වා නෑ කියන්න එපා මම නෙමෙයි දැන් මේ මම කිව්වා අයියා ඒවලේ ඔය කියන්නේ පළවෙනි දවසේ කිව්වා කවුරුවක්වත් මෙයාගේ එකකට මෙහෙම අඩු ගානකට නම් කරන ගන්නෑ අපි හිතමු උදාහරණයක් විදිහට මේක අස්සම් කරන කෙනා මෙයා කියලා එයාට අපි කියන්න දයි මෙහෙම මේ ගාන දෙන්නම් කියලා කිව්වා මිසක් දැන් මේ සමන්වේක නායක කියලා සමන්වේක නායක හෝ ජනාධිපති හෝ කවුරු හරි ඉන්න එකාට ඕක මේව කරන්න යන එකාට පොඩි ගානක් දෙන්න නම් බැරි වෙයි ඒ ගෑණි සුත්ති වගේ ඇවිල්ලා කතා කරලා එකතු කළා ඒ ගෑණි ඔය මදු කියන නංගියලා සත්ත සල්ලි තිබ්බද නැද්ද කියලා මට අඬ කියද්දි දරුවොත් එක්ක ඇවිල්ලා කියද්දි එයා කොහොම එකතු කළා වට දුන්නානේ කියපු විදියට ඊට පස්සේ ලංකාවේ කියලා ලක්ෂ 200කුත් දුන්නා ලක්ෂ 1200ක් දීලා ඉවරයිනේ එතකොට එයා මට අද කතා කරලා අයියේ ඔයාට විශ්වාස නම් ඔයා ඔක කරගන්න. අයියට දෙන කම්ප්ලේන් එක කියන්නකෝ ඒක. මට කම්ප්ලේන් එක ඔකට කරන දෙයක් කරන්නේ නැල්ලු බොරුවලු කරන්නේ. ඒකට මොකක්ද? ඔක බොරුවලු කරන්නේ. මේකද කියන්නේ ඉතින් මම මොකටද ඔකට කරන්නේ බොරුවක්ලු. ඒක අපි දන්නේ නැහැ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එයා කරබහා නිදියේ නැහැ. එයාට ඉන්න කියපු විදිහට නිදියේ නැහැ. මේවා කියයි ඒක කියයි කියලා. එයා කියන්නේ ඒකයි. මං කාරිනංගි. දැන් මට හරි බ්‍රීෆ් එකක් එන්නේ නැහනේ. දැන් ඔයාගේ චරිත් කියනවා මිහිඳු අබේසිංහ ගැන. ඔකට ඉවර නම කියන්නෙත් නෑ. ඔකට ගිලිනවා වචන. ඔයා ඉස්සලා පස්සේ තව මොකද්ද එක එක නම් දෙක තුනක් කිව්වා මම නම් කියන්න ගෑ. අර කොහෙද ඉන්නේ එකෙක් කොහෙද මේ කට්ටිය අවුරුදු ගානක් දන්න ගීතලාල් බොස්. මම දන්නෙත් නෑ. මේ කට්ටිය අවුරුදු ගානක් ඩීල් කරව මාත්‍යා හරහා තමයි ඔයාගේ රකිතත් ඉන්ෆර්මේෂන් ගන්න. මට තේරෙන්නේ ඉතින්. CID මොනවද වෙන්නේ කියලා. මොකද්ද ඒතර වෙන්නේ කියලා. දැන් ඔකට කෙලින් බහින් නැතුව ගීතලාල් හරහා ඔය ඩීල් එක කතා කරලා ඕකේ මොනවද වෙන්නේ කියලා උන් හරහා තමයි ඔයා ගන්නෙ. මොකද ඕකට ඩිරෙක්ට් අප්‍රෝච් කළා නෑ මට තේරෙන්නේ. මමත් ඉගෙන ගත්ත එකෙක් මම හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක් මෙයා. මමත් ලෝකේ හැමතැනම ඉගෙන ගත්ත එකෙක්. තේරුණාද? ඒතර මට තේරෙනවා. ඉතින් මට ඕකට ගෑනිට කියලා මට ඕකට බෑ. එහෙම ගත්තොත් එහෙම ඊට වඩා හොඳයි ගන්න. ලැජ්ජයි. ඉතින් මම කිව්වේ ඒකයි නංගි වාට මං දැන් තව කිව්වේ නෑ මං හෙට කියනවා. නංගිට එන්න කියලා නැත්තම් එපා මම කියන්නේ දවස් දෙකක් දෙන්න. නෑ ඊට පස්සේ අපරාධයක් ඔයාව කරන්න යන්නේ කලබල වෙලා. මට ලක්ෂ 1200 නෙමෙයි මම ලක්ෂ 10000ක් නැති කරගත්ත මිනිහෙක් මම. මුංගේ කුඩු සල්ලි වලින් මම ව්‍යාපාර කළා. මම අවුරුදු මම 1989 බිස්නස් පටන් ගත්තේ. 89 බිස්නස් පටන් ගත්තේ මට සල්ලි ලොකු නෑ. තේරුණාද? හරි දැන් මේ අදත් මං කිව්වේ බඩගින නංගි ඔයාගේ ලක්ෂ 800 දෙන්න ඕනේ නෑ මම දෙන්නම්. මට ජිප් එක තියෙනවා මගේ කෝට් එක තියෙන ඔක්කොම ටික විකුණලා දෙන්නම්. මගේ ස්ටොක් එකේ ටීවී 50ක් විතර තියෙන ඔක්කොම විකුණලා මන් දෙන්නම්. ඔයා 7-5ක්වත් දෙන්න නෑ අයියේ. සල්ලි වැඩක් නෑ අයියේ. ඔකට පොරොන්දු වැඩේ කරේ නෑ කියලා මට හරි ලැජ්ජයි. තේරෙනවද? ඔය දෙන්න ආපු විදිය නෙවෙයි අද හැසිරෙන්නේ. මට ඒක අදාළ නෑ. මං ඒකින්ද මේක වයි රකිතයි කියන රකිතක තාත්තරම වැඩ කරපු පුද්ගලෙක්. හරිද? මන් දැන් මම රකිත ගැන අහලා තිබ්බේ නෑ. රකිතට ඔය නඩු අරගෙන නඩු දින්නද නඩු කරාද ඇතුලෙන් මොනවාද කරාද? අර යද නාමල්ද චිචීද ඔයා නාමල් ගැන කිව්වා චිචී ගැන කිව්වා කවුද ඔය ඩීල් එක ආවා කිව්වා කවුද මොකෙක්ගෙන්ද සාගල කතා කරලා කිව්වා
සාගල කතා කළා මේක බාර ගන්න කිව්වා. සාගල නම් මං හිතන්නේ කතා කළා මෙයාට කිව්වා කියලා ඕක බාර ගන්න කියලා. මොකද සාගලට වෙන දේවල් තියෙන. සාගල ඉන්නේ වෙනම ලයින් එක. සාගල ගැන නෙමෙයි කිව්වේ චිචි ගැන කිව්වේ නේද? සාගල නෑ නෑ සාගලත් කතා කළා. සාගල රහත් ආවා. සාගලත් මට කිව්වා කියලා කිව්වා. ඒක බොරු. ඒක මට කියපු දේවල් ඒම කිව්වේ රකිතට රකිත කිව්වා මට කිව්වා. හරිද? කිව්වා. සාගලත් මට කතා කළා මේක කරන්න කියලා නෑ. එහෙම ඩීල් ගන්න ඕන නම් අපිත් ඒ කතා කරලා ගන්න තිබ්බා. අපි මෙහෙම දෙයක් කතා කළා මේ ගමු අයියේ. අරගෙන අපි බෙදාගමු. එහෙම කිව්වනම් මට සන්තෝෂයි. එහෙමනම් මම එපා කියලා නතර අරිනවා. අනිවාර්යයි. මම ওই ඩීල් වලට කැමති නෑ මේ අහකින්න මේ මුන් එක්ක ඩීල් කරන්න කැමති නෑ. මොකද මට අත්ත වශයෙන්ම මල්ලිගෙන් මට බංකුවට මට වැඩේ පටන් ගන්නදේවා මේ මල්ලිගෙන් කෑවොත් මට ලේබඩ යනවා. මොකද ඌ එච්චර ආදරේ. මං කිව්වා මම කිව්වොත් ඕනම දෙයක් කරනවා. මම කිව්වොත් ඕනම දෙයක් කරනවා. ඒ වගේම මම කිව්වොත් ඕනම දෙයක් නතර කරන්නත් පුළුවන් පුද්ගලෙක්. ඌ දන්නවා මම කවුද කියලා. මට 2019 ඉඳලා 2023 වෙනකම් මට 2022 වෙනකම් මට ඩුබායිලට මාව මෙහි ඉඳලා හිරේ ඉඳලා ඇවිල්ලා වොමනාවටත් වඩා මේ කර ලැට්ට කියන එක ලැට්ට කියන බන්ධනාගාරේ බස් එකට ගහපු එකාට ගියේ ඩිරහම් 20000යි. මූට මෙහෙ කවුරුත් උදව් කරන්න ඉදියේ නෑ. මුගේ සල්ලි ටික ඔක්කොම ඩුබායි ලෝයස්ලා කෑවා. ඩිරහම් ලක්ෂ 20කට වැඩිය කෑවා. එකම එක දවසක් ඔයා දෙන්න. ඒ දෙන්නේ මොකකටවත් නෙමෙයි. ඔය ප්‍රසාද් රණසිංහ කියන එක්කෙනා එක්ක කතා කරලා ඔය කියන කතාව වුණාද නැද්ද කියලා දැන් අනික් කාරණා අපිට අදාළ නැහැ. මොකද අනිත් එක යනමමයි. ඔය දැන් පිටින් ආපු එක පාට කතාවක්. දැන් ඔක අද 11ට න්යාය රෑ. මං වාට කැට දීලා කියනවා. ඔකට මට දවස් දෙක තුනක් වචනයක් ගත්තාම මම ටිකට් එකක් කරන් එනවා. මට ටිකට් එකක් කරලා මගේ પાස්පෝර්ට් එක තියෙනවා. මං එනවා. මං වාට කරලා පෙන්නන්න. ඔකට බැරි දේවල් මං කරලා පෙන්නන්න. ඕන්න මගේ ඉන්ක්වයරි එකක් ඇයි. මොකද ඔකට්ටියට මගේ දෙයක් හොයන්න දුන්නා. මගේ પાස්පෝර්ට් කොපිය දුන්නා. පාස්පෝර්ට් එකේ කොපිය දුන්නා. ඒක නිකන් මේ බුදු සිහිනයක් වුණා. කොපිය දුන්නට තමයි પાස්පෝර්ට් කොපිය එපා ඕනේ. ඒව ඕනේ. ඉතින් ඒක නිසා මේකට අතරමැදි වෙලා ඔයා පුඩුවට පැටලෙන්න එපා චරිත්. මං හිතන්නේ ওই දෙන්නට ඔක් කරන්න බෑ. ඔයාට නෙවෙයි ඔයා අරයාගෙන විශ්වාස කර රකිත කරන්නේ. රකිත ඔක් කරන්නේ නැහැ. රකිතට කරන්න බෑ. රකිත ඇවිල්ලා ගීතලාල් එකදලා කතා කරලා ඔය ලක්ෂයක් දෙකක් ගහලා කන බොන යාළුකමට. මම කියනවට අයියා මම කියනවට දැන් හිට බ්‍රහස්පතින්ද අනිද්දා සිකුරාදානේ. ඔය දවස් දෙක ඔයා දෙන්න. ඔය කට්ටිය ඔය CID හරි මොන හරි කිසිම වර්ක්අවුට් ග්‍රවුන්ඩ් එකක් කරලා නැහැ. ඔකට කරපු දෙයක් නැහැ. ඇත්ත කතාව ඒකයි. ඔතන ඉන්න එක නිලධාරියෙක් කැරෙන්න ඔකට ජනකාන්ත මහත්තයා විතරයි දන්නේ. වෙන කාවත් ඩිරෙක්ට් ලින්ක් එකක් නැහැ. ඩිරෙක්ට් කතා කරලා ඔකට මේකට ඇක්ෂන් එකක් ගත්තේ නැති නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි වෙනේ හොට දාලා ඌව මොනවා සලින්දු මේ පැත්තෙන් ක්‍රියාත් වෙලා උන්ගේ ඩීල් එක හරියන ඉඳ තමයි මේ කතාව යවලා ගූ කරලා මේ අපේ පැත්ත ෆුල් වීක්. ඒක නිසා මට අපේ පැත්ත මට දවස් 7ක් ඇති මගේ පැත්ත ස්ට්‍රෝං කරගන්න. නාරද ඔයාව දන්නවා. ඔයත් නාරදව දන්න එක හොඳටම ඔයාගේ හිතරේක දන්නවා. ඔය කට්ටිය එක එකනට දඳුරනවා. එහෙමනම් හරි 200 දෙන්නකෝ. ඒක පැත්තක දාන්නකෝ. හරි 200 දීලා වෙලා ඔකට කරපු දෙයක් පෙන්නන්නකෝ එන. ඒ කියන්නේ අනිද්දාහක කරපු දේ කරපෙන්නන්න. කරපු දේ පෙන්නන්න කරපු දේ පෙන්නලා ඒක ප්‍රතිඵලයක් පෙන්නන්න හරි. ඊපස්සේ ඔයා කියනවා දැන් කරනවා කියලා හරි පෙන්නන්නකෝ. ඔයා 200 රිටර්න් කරන්නත් ඕන. ඕක කියන්නකෝ ඔන්න ඕක. එහෙම කරනවා 200 දෙන්නත් ඕන ප්‍රතිඵලෙ පෙන්නන්න. තවත් දෙකයි බලන්නේ. ඔතන තියෙන ප්‍රශ්නේ කවුරු හරි එකෙක් දැන් මුගේ නම ගහලා ඕකට මඩක් ගැහුවොත් එහෙම මේකට මෙන්න මෙයා තමයි මේක බේරන්නේ කියලා ඔය මල්ට බේරීමක්ම නැහැ. ඒතකොට ඒක කරගන්න දමුත් බේරීමක් නැහැ. දමුත් බේරීමක් නැහැ. ඉස්සරහට බේරීමක් නැහැ. මම හිතේ තියෙන කට කතාවන්නේ කියන්නේ ඌට ගැහුවොත් ඔය මේ උන්ට ගාලා බලන්න කියන්නකෝ.